කරුණාකරලා පොඩ්ඩක් කරුණාකරලා පොඩ්ඩක් කියනවා මේ මගේ නම මොකද කිව්වේ? Mr. Tennyson Curray. ඔව් සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකාවේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන්ට සම්මාන දෙන්න සිරිතක් නැහැ. ඉතින් ඒක නිසා මට මම හිතනවා මේක දෙරණ නාලිකාව ඉතිහාසගත වෙයි හාස්‍ය දාත් එකට දීපු වෙනවා. තව එකක් කියනවා බොහෝ වෙලාවට සම්මාන දෙනකොට ඒ ජූරි සභාවට ඉන්නේ ඒ දවස්වල භූගෝල සම්බන්ධ මහාචාර්යවරයෙක් එතකොට එහෙම නැත්නම් ඉතිහාසයේ අංක ගණිතයේ දේවධර්මයේ ඒවා ගැන හැබැයි ජනතාවත් එක්ක වාඩිලා චිත්‍රපටි බලන එක්කෙනෙක්වත් ඒ ජූරියේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ සෑදී පැහැදී ඉන්නෙම කලාත්මක ආයත පමණක් දෙන්න. මොකද ඒගොල්ලෝ හිතන්නේ හාස්‍ය කියන්නේ හරි බාල බොළඳ දෙයක් කියලා. ඉතින් කමක් නැහැ කොහොම හරි ලැබිච්ච සම්මානය ගැන අපි ලැබිච්ච තව දෙකක් කියන්නේ නැවත. එතකොට මට ලැබිච්ච සම්මානය මම හිතනවා හාස්‍ය රංගන ශිල්පීන් සියලු දෙනාටම මම මේ අවස්ථාවේ පුද කරනවා. තව එකක් කියන්න ඕන. මගේ තාත්තා ජීවිතුන් අතර නැහැ. තාත්තා මට හරි ආදරෙයි. තාත්තා කොහේ හරි ඉඳගෙන මේක දැක්කම තාත්තා ගොඩාක් සන්තෝෂ වෙයි. දවසක් මම අවුරුදු 20කට ඉස්සෙල්ලා සිනමා වලකට ඇවිල්ලා හාස්‍ය රංගන ශිල්පීන් අගය නොකිරීම ගැනම තාත්තත් එක්ක කිව්වා. කියලා පොඩක් කනස්සල්ලිනකොට තාත්තා පොතක් ගෙනාවා. ගෙනලා පෙන්නලා කිව්වා මෙන්න මේක හොඳට අහගනින්. පොත පෙරලා කිව්වා මේක 1611 විලියම් ෂේක්ස්පියර් විසින් ලියන ලද කිං ලියර් කියන පොතේ කෑල්ලක්. මේක හොඳට ඔළුවට ගනින් කිව්වා. මම හිතුවා ඒක කොච්චර සර්වකාලීනද කියලා. ඒක මට ඉංග්‍රීසියෙන් කටපාඩම් ඒක දැන් කියන්නේ නැහැ. නමුත් මම සිංහලෙන් ඒකේ අදහස කියනවා. වැරහැලි ඇඳගත් කල සුළු වැරදි පවා පෙනේ. සලුපිලි ආභරණ වලින් සැරසුණු කල සියල්ල වැසේ. අපරාධය සහ පාපේ රණින් ආලේප කළ විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදෙනී දෙකට වෙයි. නමුත් ඒ වැරහැලි වලින් වෙලු කල අහිකොන්ට එකයාගේ සැරටයටත් සිදුරෙයි. ස්තුතියි. අපේ සුබපැතුම් අපිට ඉන්න මම හිතන්නේ දශක ගණනාවක් අපේ සිනමාව ටෙලිනාට්‍ය කලාව පෝෂණය කළ අපිට ඉතාමත්ම දක්ෂ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් මෙතුමන් අපේ ගෞරවයේ ස්තුතිය ඔබතුමන්ට.